හොඳින් පැසෙන වෙලාවක කෙවිලියක් පැටව දෙන්නෙක් එක්ක ජීවත් වුණා. මේ කෙවිලිය හැමදාමත් බයෙන් හිටියා එයාගේ පැටව එයා නැති අතරේ කරදරයක වැටේ කියලා. ඉතින් කෙවිලිය හැමදාමත් කෑම හොයාගෙන යන්න කලින් පැටවුන්ට මෙන්න මෙහෙම කියලා ගියා. පුතේ මම නැති අතරේ කවුරු හරි ඇවිත් මොනවාම හරි කතා වුණත් ඔයාලා අනිවාර්යෙන්ම මම ආපු ගමන්න මට කියන්න ඕනේ කියලා. ඉතින් දවසක් කෙවිලිය කෑම හොයාගෙන ගියපු අතරේ ඔන්න ගොවි මහත්තයයි පුතයි කුඹුරට ආවා. එයාලා දැක්කා ගොයම හොඳටම බැහැලා තියෙනවා. ඉතින් ගොවි මහත්තයා පුතාට කියනවා පුතේ ගොයම නම් හොඳටම බැහැලා අපි හෙට උදේම ගොයම කපමු කියලා. එහෙම කියලා තාත්තා පුතාට කියනවා පුතේ ගෙදර ගියපු ගමන්ම ඔයා අහල පහල අයට කියන්න ඕනි හෙට උදේම ගොයම් කපන්න එන්න කියලා. ඉතින් එහෙම කියලා දෙන්න යනවා. මේක අහගෙන ඉන්නවා අර චූටි කුරුළු පැටව දෙන්න. ගන්න අම්මා කියපු විදිහටම එයා ආපු ගමන්ම පැටව දෙන්න අම්මට මේ කතාව කියනවා. අම්මේ අපිට බයයි කියලා කියනවා. ඊට පස්සේ අම්මා කියනවා පුතේ බය වෙන්න එපා. අහල පහල එනකන් නම් බලාගෙන ඉන්නේ ගොයම් කපන්න. හෙට ගොයම් කැපෙන්නේ නැහැ කියලා. එහෙම කියපු අම්මා පැටව දෙන්නත් එක්ක ඔන්න නිදා ගන්නවා. පහුවෙනිද උදේම අම්මා යනවා කෑම හොයාගෙන. ඉතින් තාත්තයි පුතයි එනවා ගොයමට ඇවිල්ලා ඉර මුදුන් වෙනකම්ම බලාගෙන ඉන්නවා අහල පහල අය ගොයම් කපන්න එනකම්. ඉතින් කවුරුවත්ම ගොයම් කපන්න ආවේ නැහැ. ඊට පස්සේ තාත්තට පොඩ්ඩක් කේන්ති කියලා තාත්තා පුතාට කියනවා අහල පහල මිනිස්සු නම් කොහොමද එහෙමයි අපි මාමටයි නැන්දලටයි කතා කරමු ගොයම් කපන්න. ඔයා ගෙදර ගිහිල්ලා එයාලට කියන්න හෙට උදේම එන්න කියලා කියනවා. ඊට පස්සේ එහෙම කියලා ඒ දෙන්න ගෙදර යනවා. ඔන්න කෙවිලිය ආපු ගමන්ම මේ කේලමත් පුංචි පැටව දෙන්න අම්මට කියනවා. ඊට පස්සේ කෙවිලිය කියනවා හෙටත් ගොයම් කැපෙන්නේ නැහැ. ඔයගොල්ලෝ බය වෙන්නේ නැතුව ඉන්න. නෑදෑයෝ නම් හෙට එන්නේ නැහැ කියලා. ඊට පස්සේ පැටව දෙන්න අම්මත් එක්ක ඉන්නකොට ඊට පහුවෙනිදත් ඔන්න අම්මා යනවා කෑම හොයන්න. පැටව දෙන්න තනියම ඉන්නවා. ගොවි මහත්තයයි පුතයි උදේම එනවා නෑදෑයෝ ඇවිත් බලන්න. ඒ දෙන්නාවට නෑදෑයෝ නම් කුඹුරට ඇවිල්ලා හිටියේ නැහැ. ඔන්න ඊට පස්සේ තාත්තා පුතත් එක්ක බලාගෙන ඉන්නවා හවස් වෙනකම්ම කුඹුරට නෑ වෙයි කියලා ගොයම් කපන්න. කවුරුවත්ම ආවේ නැහැ. තාත්තට හොඳටම කේන්ති යනවා. අහල පහල එනකම් බලාගෙන හිටියා එයාලා ආවෙත් නැහැ. නෑදෑයෝ එනකම් බලාගෙන හිටියා එයාලා ආවෙත් නැහැ. ඊට පස්සේ තාත්තා පුතාට කියනවා කවුරුවත් එන්නේ නැහැ අපේ වැඩේ කරන්න. හෙට උදේම අපි දෙන්න ඇවිල්ලා දෙකැටි දෙකක් අරගෙන ඇවිල්ලා ගොයම් කපන්න පටන් ගමු කියලා. අන්න මේක අහගෙන ඉන්න පැටව දෙන්න කෙවිලිය ආපු ගමන්ම මේ කතාව කියනවා. ඊට පස්සේ නම් කෙවිලිය පොඩ්ඩක් තිගැස්සෙනවා. ඔන්න පුතාලා දෙන්නට ළඟට කතා කරලා කියනවා පුතේ අපි මෙතනින් යන්න ඕනි හරිම කාලය දැන් ඇවිල්ලා කියලා. ඊට පස්සේ පුංචි පුතාලා දෙන්න අහනවා "ඒ අම්මේ" කියලා. ඊට පස්සේ කෙවිලිය කියනවා තමන්ගේ දේ තමන් කරගන්න හිතාගත්ත දවසට එයාලා අනිවාර්යෙන්ම ජය ගන්නවා. ඒක හින්දා හෙට නොවරදවාම ගොයම කැපෙයි කියලා. ඊට පස්සේ කෙවිලිය පැටව දෙන්නත් අරගෙන ආරක්ෂිත තැනකට යනවා එයාගේ වාසස්ථානය හදාගන්න. ඊට පහුවෙනිදා උදේම ගොවි මහත්තයයි පුතයි කාවවත්ම බලන්නේ නැතුව එයාලා දෙන්න ඇවිල්ලා ගොයම් කපන්න පටන් ගන්නවා. එයාලගේ ගොයම එයාලා දෙන්න කපා ගන්නවා. මේ කතාවෙන් කෙවිලිය අපිට හරි ලස්සන පණිවිඩයක් දෙනවා. අපි හැමදාමත් බලාගෙන ඉන්නවා කවුරු හරි ඇවිල්ලා අපිට උදව් කරයි අපේ වැඩ කරලා දෙයි. අපි හැමදාම තව කෙනෙක්ගෙන් දෙයක් බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා.
කාටවත් ඉෂ්ට කරන්න තව කාටවත් උනන්දුවක් නැහැ. ඉතින් අපිම දවසක හිතාගත්තොත් අපේ දේ අපිම කරගන්නවා කියලා අන්න එදාට අපි නිතැතින්ම සාර්ථක වෙනවා. මේ පණිවිඩය තමයි කෙවිලිය අපිට කියලා දෙන්නේ.